안녕하세요, 여러분들. 저는 장비두입니다. 사연을 කරන එකිනෙක නම් අමාරුයි කියලා හිතන වොන්ගොචි ප්‍රශ්නේ නැත්නම් 53 වෙනි ප්‍රශ්නේ සරලවම ලියලා ලකුණු 30ක් ගන්න කොහොමද කියලා. අමාරුයි කියලා හිතන්න එපා. අවශ්‍ය කරන ප්‍රධාන වචන ටිකක් තියෙනවා. මේ වචන ටික ඉගෙනගෙන කටපාඩම් කරගත්තට පස්සේ අපිට සරලවම මේ වොන්ගොචි ප්‍රශ්නේ රිපෝට් එක නැත්නම් පයි chart එක පැහැදිලි කිරීම ලස්සනට ලියන්න පුළුවන්. මම ඔයාලට මුලින් ඉඳන්ම කියලා දෙනවා, බය වෙන්න එපා. මේක ලියන්න ගොඩාක් ක්‍රම තියෙනවා. මම මේ ලියලා දෙන්නේ ඕන පයි chart එකක් මේකක් ආවන් පස්සේ ඕන විදියට අපිට හසුරුවලා ලියන්න පුළුවන් විදියට තමයි මම මේක ඔයාලට කියලා දෙන්නේ. වචන ටික නිතරම භාවිතා කරලා නිතරම ඔළුවේ මතක තියාගන්න ඕනේ. ඒ වගේම ව්‍යාකරණ ටිකක් තියෙනවා. ඒ වගේම වාක්‍ය අවසන් කරන විදිය ටිකක් තියෙනවා. පයි chart එකේ එක්ක වැඩිවීම වැඩි වෙලා තියෙනවා. දැන් 2010 ඉඳලා 2020 දක්වා මෙච්චර වැඩි වෙලා තියෙනවා. මේ ගාන මෙච්චර ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. එතකොට 2010 ඉඳලා 2020 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට ඒකට හේතු අනාගතයේදී මොනවද වෙන්නේ? අන්න ඒක අපිට විස්තර කරලා ලියන්න තියෙනවා. හරිම ලේසි. පයි chart එකේ තියෙන දේම බලාගෙන අපිට ඇඩ් කරලා අපි ලස්සනට ලියමු. ඔයාලට කියලා දෙන්න සරලවම වොන්ගොචි එක ලියන්නේ කොහොමද කියලා කලබල වෙන්න එපා. මම කියලා දෙන්නම්. එහෙනම් අපි ඉස්සෙල්ලාම වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම වොන්ගොචි එක ලියද්දී සාමාන්‍ය කොරියන් භාෂාවේදී කතා කරන සෛලියක් තියෙනවනේ. ඉන්නිදා, ඉයේයෝ, ආයෝයෝ. ඒක දාන්න බෑ. එතකොට කොරියන් භාෂාවේ ලිඛිත ක්‍රමවේදයක් තියෙනවා. මම ඔයාලට දැන් ඒක මෙතන කියලා දෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා මම කියලා දෙන ටික විතරක් අල්ලගෙන ඒ විදිහට බලාගෙන ඒ විදිහට සැකිල්ල හදාගෙන ඔයාලා ඕන වොන්ගොචි එකක් ආවම ඒක ඇඩ් කරලා ලියන්න තියෙනවා. ලකුණු දෙක ගන්න පුළුවන්. ඕකේ. හරි. සංග්‍රහදා කියලා කියන්නේ වැඩි වෙන එක. වැඩිවීම මොකක් ඉඳලා මේ තැනක ඉඳලා මේ අවුරුද්ද දක්වා වැඩි වෙලා තියෙනවා. මේවා ප්‍රධාන වචන ඒවා ලියාගෙන මතක තියාගන්න ඕන. කම්සෝ හදා කියලා කියනවා අපි අඩු වෙනවා. ඔයා වැඩිවීම එකක් ආවොත් අඩුවීම එකක් එනවා. එතකොට අපිට ලියන්න තියෙන්නේ චංගහදා කම්සෝ හදා. ඊළඟ අපිට දෙනවා තුන අපි ගමු වොනින් කියන හේතුව. හතර. ඊළඟට අපි ගමු චොම්මන් කියලා කියන අනාගතයේදී වෙන්න පුළුවන් දේ. හරි. මේ ටික විතරක් දැනට ඔළුවේ තියාගන්න. මම දැන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද ලියන්නේ කියලා. මේ වචන ටික මේ සරල වචන ටික මේ වචන ටික අපිට ඉස්සරහට යන්න ඕන නම් අනිවාර්යෙන්ම දැනගත යුතු වචන ටික. එහෙනම් මේ ටික මතක තියාගන්න ඕනේ. මම දැන් chart එකක් ඇඳලා ගාවට කියලා දෙන්නම් කොහොමද වොන්ගොචි එක සරලවම ලියන්නේ. ඉස්සෙල්ලාම අපි මුලින් ඉඳලා යමු. ඔක්කොම එකපාර මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. එකපාර ඔක්කොම ඔයාලට කියලා දුන්නොත් ඒක ඔළුවට යන්නේ නැහැ. මම chart එකක් ඇඳලා තව එකක් තියෙනවා මම ඔයාලට කියලා දෙන්නම්. 2010 මෙතන ඉඳලා මේක වැඩි වෙලා තියෙනවා 2026. මෙතන අපි ගමු 10යි චොන් ඉඳලා වැඩි වෙලා තියෙනවා 30යි මාන් දක්වා. හරිද? එතකොට මෙතන ඔයාලට කියන්න බැරි වුණා අනිවාර්යෙන් ප්‍රස්ථාරයක වුණත් ඒකකයක් තියෙනවනේ. එතකොට කොරියන් වලින් ප්‍රස්ථාරයකට ඒකකයට කියන්නේ තන්නි කියලා. තන්නි මොකද්ද? තන්නි කියලා කියන්නේ ඒකකයට. මෙතනින් ගමු percentage එක. හරිද? දැන් මේක කොහොමද ලියන්නේ? මේක සරලම එකක්. මේක නම් අපිට මෙතනින් පේනවා 10 ඉඳලා 10 චොන් වල ඉඳලා 30 මාන් දක්වා වැඩි වෙලා තියෙනවා. මොන අවුරුද්ද ඇතුළේද? 2010 ඉඳලා 2026 දක්වා. හරිද? අපි ඉස්සෙල්ලාම ගමු. ඉස්සෙල්ලාම 2010 අපි අවුරුද්ද ලියලා අවුරුද්දට
කොරියන් වලින් ඒකකය කියන්නේ නියෝන් කියලා. නියෝන් 2010 අවුරුද්දේ මේක දානවා අපි ළඟට 10යි චොන් 10 චොන් තිබ්බා. ඊළඟට අනිවාර්යයෙන්ම මේක දාලා අගේ දාලා අපිට ඒකකය ලියන්න ඕන. ඒකකය ලියන්න ඕන. ඒකකය ලියන්න ඕන. 2010 අවුරුද්දේ 10යි චොන් යොන්නන්තේ. ඒ කියන්නේ මොකක්ද? යොන්නන්තේ කියලා කියන්නේ තිබුණ අතර, තිබුණ නමුත්. හරිද? මේ යොන්නන්තේ කියලා දාන්නේ යොන්නන්තේ කියලා දාන්නේ මෙතන මේ ප්‍රසන්ටේජ් එක අපි පස්චිමයක් නැති විදිහට තමයි ගන්න. එතකොට යොන්නන්තේ ඉන්න මම ඔයාලට කියලා දෙන්නම්. යොන්නන්තේ කියන තේරුම තමයි 2010 අවුරුද්දේ 10 චොන් ප්‍රසන්ටේජ් තිබ්බ අතර තිබුණ නමුත් කියන අදහස. හරිද? තිබ්බ අතර. මෙතන අපි යොන්නන්තේ කියලා දාන්නේ අපි මෙතන ගමු 10යි චොන් ඒකකයේ විදිහට අපි ගමු මෙතනට මියොන් කියලා ගමු. අන්න මියොන් කියන මෙතන පස්චිමයක් තියෙනවා නේද? එහෙනම් අපිට යොන්නන්තේ දාන්න පුළුවන්ද? බෑ. මෙතන අපි දාන්නේ යොන්නන්තේ කොහොමද උච්චාරණය කරන්නේ? යොන්නන්තේ මෙතන උච්චාරණය කරන්න කොහොමද? යොන්නන්තේ කියන්නේ 10 චොන් මියොන් තිබුණ අතර තිබුණ නම් තිබුණ අතර 2010 අවුරුද්දේ 10 චොන් ප්‍රසන්ටේජ් තිබුණ අතර ඊළඟට අපි ලියනවා 2026 අවුරුද්දේ නියෝන් කියන්නේ කොහොමද? අපි කියන්නේ ව්‍යාකරණ දාන්නේ කොහොමද? නියෝනේ අපි මේ අවුරුද්ද අපි කොරියන් භාෂාවේදී හරිද? කොරියන් භාෂාවේදී නොන් කියලා දෙයක් දානවා. ව්‍යාකරණයක් දාන්න. ඒක දාන්නේ ඇයි? ඒක දාන්නේ සාමාන්‍ය මාතෘකාවක් හංගවද්දී අපි දැන් දෙයක් ලියද්දී වාක්‍යයක් හෝ ලියද්දී වාක්‍යයක් පටන් ගන්නදී අපි මේක ගැන ඉස්මතු කරලා කියද්දී නොන් කියන ව්‍යාකරණය දාන්න මෙතන. රල් දාන්නේ ඒක දාන්නේ යම් කිසි ක්‍රියාවක් කරනවා. හරිද? යම් කිසි ක්‍රියාවක් කරනවා. ඒකට යටත් වෙන දේ තමයි ඒක යටත් වෙන දෙයට තමයි රල් කියලා දාන්නේ. මේ වැදගත් දේවල් මේ ලියා ගන්න දැන් අපි කවුරු හරි ඉන්නවා නම් බත් කනවා. හරිද? බත් කනවා. මෙන්න කනවා කියන ක්‍රියාපදේ මේ බත්. එහෙනම් කනවා කියන ක්‍රියාපදයට යටත් වෙන වස්තුව මොකද්ද? බත්. බත් වල අවසානට දානවා එල්හරල් කියලා කියන්නේ. එල් දාන්නේ අතන වස්තුවට අවසානයේ හල් ලකුරක් තියෙනවා නම් අපි එල් කියලා තමයි දාන්නේ. එතකොට හල් කිරීමක් නැත්තම් රෝල් කියලා දාන්නේ. මම මේක කොරියන් වලින් ලියලා පෙන්නනවා ඔයාලට දැනගන්න පුළුවන්. මෙතන මේවා අමතර දේවල් මේවා ලියා ගන්න. ඔන්න පබ්. මෙතන හිස් තැනක් ඔන්න. කනවා. මොගොය. හරිද? කණේකට යටත් වෙන වස්තුව මොකද්ද? බත්. එහෙනම් එල් දෙක එකක් දාන්න ඕන. මොකද්ද දාන්නේ? මෙතන තියෙනවා අපේ පච්චිමයක් තියෙනවානේ. පච්චිමයක් කියලා කියන්නේ හල් ලකුරක් තියෙනවානේ. එහෙනම් මෙතන දාන්නේ එල් දාන්න. පබල් මොගොය. බත් කනවා. අන්න එහෙම තමයි. මේ වෙන්නන් එකත් එහෙම තමයි. වෙන්නන් එක දාන්නේ සාමාන්‍ය වාක්‍යයක දෙයක් ඉස්මතු කරලා පෙන්නද්දී සාමාන්‍ය වැදගත් දෙයක් ලියද්දී දැන් මාතෘකාවක් ලියද්දී අපි දැන් මිනිස් මම ගැන කියනවා නම් මට දානවා චෝ කියන්නේ කොරියන් භාෂාවේ මට නේද? මෙන්න මෙතනට වෙන්නන් දානවා අපි. මං ගැන කියන්නේ චෝන මම ගැන කියන්නේ. මේක හල් ලකුරෙන් අවසන් වෙනවනම් තුන්වන් කියලා තමයි දාන්නේ. එහෙනම් දැන් තේරෙනවනේ. එහෙනම් මේ අවුරුද්දේ 2026ට තමයි අපි ලියන්නේ. නේ? මෙච්චර 2010 අවුරුද්දේ තිබ්බා. මෙච්චරක් තිබ්බා. 2026 අවුරුද්දට මෙච්චර වැඩි වුණා කියලා තමයි අපි කියන්නේ සරලව. එහෙනම් අපි මෙතනට මොකක්ද දාන්නේ? මෙතන පච්චිමයක් තියෙනවද? නැහැ. එහෙනම් 2026 නියෝනේ න 2026 නියෝනේ න 2026 නියෝනේ න 30යි මාන් අන්න ලෙසට
ඔයාලා ඉගෙනගෙන ඇති කලින් කොරියන් කරලා තියෙනවා නම් එසට කියලා ලියන්න අදහස ගන්න ව්‍යාකරණයක් තියෙනවා. ඒ මොකද්ද? රෝ 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 කියලා තියෙනවද ගන්න. අරය සක්‍රමියෝ සියමාන් මෙතන පච්චිමයක් තියෙනවා. පච්චිමයක් තියෙනවා අපි රෝ කියලා තමයි දාන්නේ. මෙතන පච්චිමයක් නැත්තම් මේ අවසාන කරන පච්චිමයක් නැත්තම් රෝ කියලා තමයි දාන්නේ. උඩ 30යි මාන රෝ කියන්නේ 30යි මාන වලට 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 30යි මාන රෝ 30යි මාන වලට 30යි මාන වලට sorry මෙතන මට තන්නේ එක දාන්න බැරි වුණා. මෙතන මේ මාන් කියන තැනට තන්නේගේ අවසාන දානවනේ. ඒතුනේ පච්චිමයක් විදිහට නෙමෙයි ගන්න නේද? අපිට නිකම්ම මෙතන රෝ දාන්න පුළුවන්. රෝ ඇඩ් කරන්න පුළුවන්. 30යි මාන රෝ 30යි මාන වලට අගස්සා 30යි මාන රෝ ච කරමියා 30යි මාන රෝ 30යි මාන වලට මොකද්ද? අන්න මොකද්ද වැඩි වුණා කියලා මම ඉස්සෙල්ලාම කියලා දුන්නා. මොකද්ද වැඩි වුණා කියන උත්තරේ දාන්නේ අපි චංගා හදා වැඩි වුණා. එහෙනම් අපි මෙතනින් දානවා චංගා හදා කියලා දාන්න බෑ. හේතුව මොකද්ද? කොරියානු භාෂාවේදී වොන්ගොජි එකක් ලියන්න ඕන අපි ලිඛිත භාෂාව. කතා කරන භාෂාවෙන් ඉම්මිදා කියලා දාන්න බෑ. එහෙනම් චංගා හයොත්තා චංගා හයොත්තා. හරිද? මේක තමයි සරලම දේ. මම දැන් ලියනවා 2010 අවුරුද්දේ සිංහල අකුරු ගණන් ගන්න එපා කියතයි. අවුරුද්දේ 10යි චොන් තිබුණ අතර 2026 අවුරුද්දේ 30යි මාන් වලට චංගා හයොත්තා වැඩි වුණා. ඔන්න ඕක තමයි සරලව වොන්ගොජි එකක් ලියන්න. සුබෝහ සස්සම්මිදා යොස්මි කොම්බු හසයෝ. දැන් හොඳට වැඩ ටික කරගන්න. සියලු දෙනාටම ජය වේවා.